එකතු වෙලා මේ තන ගමන යන්න කලින් දවසේ බැනර් එක අඳින ගමන් ඉන්නේ. ඉතින් වෙනකොට මේ වගේ ලස්සන මොන තිබුණේ නැහැ. චන්ඩි කියලා හිතුවට හෙඩ් එකේ තමයි චන්ඩියක් නැත්තේ. ආයේ මෙයා මේ අන්තර් ජංජාලයට දානවා. හරියට ආවා. අන්තානේ වන්ද මුලංග පොල් හරියට ආවා. අරුණේ අපි අල්තේ මැෂින් එකක් හදලා මේ කියන්නේ. කොයි වෙලාවයි. හරි බෑසා. මට සතුටි ගෑල්ලා මම පොඩ්ඩකට පින් සිද්ධ වෙන පල්ලයට වැයගත්තා. ඇත්ත වශයෙන්ම අද ගහනුනේ බැච් ෆොටෝ එක සහ මෙතන අවසාන ෆොටෝ එක පමණයි. Hi boys and girls. ඉතින් අද වීඩියෝ එකෙන් ගේන්නේ මොකද කියලා ඔයාලා දැනනවත් දන්නවා. කැම්පස් එකේ හැමෝමත් එක්ක එකතු වෙලා එකම එක පාරක් යන්න හම් වෙන ගමන අපි ගිහපු විදිය තමයි අද වීඩියෝ එකෙන් ගේන්නේ. ඉතින් හැමෝමත් එක්ක එකතු වෙලා මේ තන ගමන යන්න කලින් දවසේ බැනර් එක අඳින ගමන් ඉන්නේ. Hey there, what you drinking? Two shots, let's pour it out. I know what you're thinking, but tomorrow won't come for us. This life that we're living, ain't never gonna give it up. Double shot for the gifted, and one more for us. අපි උදේම බස් එකේ පේරාදෙණි කැම්පස් එකට ගියා. අපි හොඳ ළමයි ටික. Get enough, we stay all day, all night, living in paradise. Remember, you don't get it. ඊට පස්සේ කැම්පස් එකෙන් බැලලා අපි හොඳ ළමයි ටික පොලිමට යනවා. This is the time of your life. Remember, you don't get it twice. The time of your life. ඉතින් අපි යන්න කලින් උදේ කට්ටියමත් එක්ක එකතු වෙලා උදේ කෑම කාලා තමයි ගමන පටන් ගත්තේ. Remember, you don't get it twice. The time of your life. යන්න කලින් අපේ ගයිඩ්ලා දෙන්න විදියට අපි පේරාදෙණි කැම්පස් එකේ ඇප්ලයි සයන්ස් එක අයලා දෙන්න කිව්වා. එයාලා දැන් මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න ගමන් ඉන්නේ. කොහොමද යන්න ඕනේ, කොහොමද කට්ටිය එකතු වෙලා යන්නේ, මේ විදිය විස්තර ටික කියන ගමන් ඉන්නේ. ඉතින් අප්පුඩියක් ගහලා ගැම්මට හැමෝම ගමන යන්න පටන් ගත්තේ මෙහෙම. Porch light flicker on the siding, moths dancing like they know the tune. Porch light flicker on the siding, moths dancing like they know the tune. Every breath feels borrowed, but tonight the world's in tune. Chair homes beneath me, playing boards keep the time. Old chair homes beneath me, playing boards keep the time. If this sounding perfect, that's how it's mine. පයින් ඇවිල්ලා ඉස්සල්ලාම කන්ද තරණය කරන්න පටන් ගන්න මෙතනින්, හයික් එක පටන් ගන්න මෙතනින්. මෙතනින්දිත් අපිට ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් දුන්නා කොහොමද යන්න ඕනේ. ඒ විස්තර ටික අපිට මේ අයලා දෙන්න දුන්නා. ඉතින් අපේ ළමයි හොඳ ළමයි ටික අහගෙන ඉන්නවා කොහොමද යන්න ඕනේ කියලා. Someone left the radio humming low next door. Someone left the radio humming low next door. ඉතින් හැමෝම එකමුතු වෙලා තමයි මේ ගමන යන්නේ. ඉස්සරලාම පටන් ගත්ත ගමන් ලෝක හන්දක් තිබ්බේ. ඉතින් අතට දීලා එහෙම තමයි කට්ටිය නැග්ගේ. අපේ ළමයි ටික. මෙයාගේ ලස්සන මුහුණ තිබ්බට ඉස්සර වෙලාම අන්තිම වෙනකොට මෙයාගේ ලස්සන මුහුණ තිබුණේ නැහැ. අමාරු වෙලා හිටිය ළමයින්ට.
See you guys YouTube මොකක්ද නම ඊළඟේ නම ඕ ඉස්සර නියමයිනේ අදහස් ප්‍රකාශ කරන්න මේ අවස්ථාවේදී ඔයාලට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? මගේද ඔව් වාගේ ගන්න පැටියෝ. කුයියා පුරුදු කරා? ඔව් සිංහරාජ කියලා අපි මේව කරානේ. කලින් රේන් එකක් දුන්නානේ. ඒ නවල නෑනේ. එලගිරි වාං සුපිරි වාං. ඉක්මනට ගියොත් ඉක්මනට රැස්සා ගිහින් ඒ වාඩි මේ ෆොටෝ එක ගන්නද තුනක් වගේ කොත්මලි ජුට්ට ගහට නියම කරන තරමට අපිට ගහලා රැන්ඩම් එකක් එහෙම දිනවා ඒ ෆොටෝ එක අදහස් එකතු කරන්න. නියමයි ෆොටෝග්‍රැෆර් දැන් එකතු වෙලාම යන්න ඕනේ. ගල් පොත්ත තමයි යන්න ඕනේ. ගල් පොත්ත තියෙනවා. ළමයින් කඹ දාලා ගන්න වෙන්නේ. නේ? අපිටත් අපි ගිහින් බලමු මන්නම් ගිහින් නෑ. අපිටත් අත්තා කකුල් දෙකයි දෙකම පාවිච්චි කරන්න. මේ දැන් පයිලට් ආව කෙනෙක් ඉතින් මොකද්ද හිතන්නේ මේක ඇවරේජ් කොහමද හොඳයිද අපේ වේගය හොඳයිද? කට්ටිය හොඳට නැග්ගා. නැග්ග කියන්නේ තාම නගිනවද මග? මේ හරියට වෙනවා හොඳට ආව කට්ටිය. ආව ටික දුර ඇතර මේ භාගයක් කරන්න නැහැ තාම පොඩ්ඩයි තියෙන්නේ. තමයි කියන්න තියෙන්නේ ගොම්බෙඩියම හැමතැනම දිනනවා. පා ගන්නවා. හරි දැන් ඇති. එලගිරි මේ ඔයාලා මොකද්ද අදහස් එකතු කරන්නේ? ඈ නෑ එකතු කරන්නේ යන්න එපා මේ. මොකද්ද ඔයාලට දැනට මේ වෙලාවේ හිතන්නේ? හේල්ල කියන්නේ චන්ඩි කියලා හිතුවට හෙඩ් එකේ තමයි චන්ඩියක් නැත්තේ. ආයේ අම්මට ආවලු මේ එතන එකතු කරන්න දෙන්නේ. එල්ල සුපිරි. මේ මෙතන කපල් එකක් ඉන්නවා. ලස්සනයි. මෙයා මේ අන්තර්ජාලයට දාන ලස්සනයි. ඉතින් එහෙම හැමෝම එකට නැවදිලා වතුර බීලා මහන්සි නිවලා දැන් හැමෝම මෙහෙම ආයෙ යන්න පටන් ගත්තා. Porch light flicker on the siding, moths dancing like they know the tune. Porch light flicker on the siding, moths dancing like they know the tune. Every breath feels borrowed, but tonight the world's in tune. එහෙම ගමන ඇවිල්ලා මේ හරිය නම් මාරම ලස්සනයි. පයිනස් ගස් හරිය හැමෝම මේ ලස්සන විදින ගමන් ඉතින් ගමන කොහොම ඉස්සරහට යනවා. Your arms beneath me, playing boards keep the time. Hold your arms beneath me, playing boards keep the time. ලස්සනනේ. කොහොමද වෙන්නනවා Humming low next door. Someone left the radio. Humming low next door. Static sings the harmony. I couldn't ask for more. මාරුනේ. හොඳයි තාමටයි. මේ හරියදී අපි
කට්ටිය හැමෝම නැවතලේ කරලා ගිමන් අරලා මහන්සි අරලා ඊට පස්සේ අමාරු අයගේ තෙල් බෙහෙත් ඔක්කොම ටික ගාලා රිද්දාලෙප ගාලා ඊට පස්සේ වතුර බීලා දැන් ආපහු ගමන යන්න පිටත් වෙනවා මේ හරියට. ඔහොම තමයි ඉතින් කට්ටියත් එක්ක එකතු වෙලා ගමන යනකොට හැමෝම නවතින එකට හැමෝම යන්නේ එකට. Say hi. Bye. Elagiri. Ha. Awak gana. ඒක කතාවයි. කතාවඩින්ගෙන් මට ඇහකුක් ගේන්නවා. Gymnastic පාරවල් දානවා. ඔයාට උඩෝ nice බා. අरे මං ඉන්නවා උඹලා ගන්න. මේ වීඩියෝ එක 2036 දී බලාපොරොත්තු අනිවාර්ය. මං ඉන්නවා උඹලා නේ. Yo. Elagiri. Every breath feels borrowed, but tonight Bye. the world's in tune. ආට උඩෝ ඩාරා. Old chair horns beneath me, playing boards keep the time. Old chair horns beneath me, playing boards keep the time. If this sounding perfect, that's how it's mine. Someone left the radio humming low next door. Someone left the radio humming low next door. Static sings the harmony. I couldn't ask for more. අපි මේ හරියට කට්ටියත් එක්කම නැවතිලා දවල් කෑම කන්න පටන් ගත්තා. මේ සම්පූර්ණ වටේටම පේනවා මේ හරියට ඉතින් කාලේ වෙල්ල මේ වගේ අපි කාලේ වෙලා ආපහු යන්න පිටත් වුණා. Old chair horns beneath me, playing boards keep the time. Old chair horns beneath me, playing boards keep the time. If this sounding perfect, මේ හරිය නම් ඉතින් සද්ද නැතුව තමයි අපි හැමෝම ගියේ. සද්ද නැතුව කලබල නැතුව තමයි මේ හරියේ. එහෙම ගියේ මේ හරිය ඇත්තටම බඹරු කූඩ ගොඩක් තිබ්බා. අපි අයියලා දෙන්නත් කියලා තිබ්බේ වැඩි සද්ද පද කරන්න නැතුව හයික් එක යන් කියලා. එහෙම සද්ද පද කරලා ගියා නම් එහෙම බඹුර ඇවිස්සලා කරදරයක් වෙන්න තිබ්බ ළමයින්ට. ඉතින් ඒ හින්දා සද්ද නැතුව මේ මුල් ලස්සෙන් අතු ලස්සෙන් සද්ද නැතුව හිමීට ඔහොම තමයි ඔය හරියෙන් ගියේ අපි. ඔහොම ඇවිල්ලා අපි කොහොම හරි හුලං කපොල් හරියට ආවා. අන්තාන ගන්න හුලං කපොල් හරියට ආවා. නියම් බෑවුව කිව්වනේ.
පයිලට් මේ අවස්ථාවේ තියෙනවා. මේ තව දැන් වල මොකද කියන්න තියෙන්නේ? තව ගොඩක් දුර යන්න තියෙද? තව යන්න තියෙනවා. එහෙම ගලස් කියන්නේ ගලේ නගින්න. චර. මේ ගලෙන් උඩ ටික ගම හරි. ලගිරි. ඔබලා නම් බඩ අමාරුයි. ඔබලා? අයියෝ හැපි නා. දිමුතම හැපි. බැච්පොට් එක ගන්න යන්නේ අපේ සමවත්ව ඉන්න Moths dancing like they know the tune. Porch light flicker on the siding. Moths dancing like they know the tune. කොල්ලෝ දැන් බැච්පොට් එක ගහලා ලෑස්තිලා ඉන්නේ තාම ගැව්වේ නැහැ. But tonight the world's in tune. Chair arms beneath me, plank boards keep the time. Old chair arms beneath me, plank boards keep the time. If this sound ain't perfect, that's how I it's mine. Someone left the radio humming low next door. Someone left the radio humming low next door. Ask for ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. තව තියෙනවා. තව තියෙනවා අපිට අන්න අර පැත්තට ගිහිල්ලා දෙපැත්තේ තියෙන ටෙලිෆෝන් ටවර් එක. දෙපැත්තෙන් බහින්න ඕනේ. ඒ වත්තේ මයිනේ. දෙපැත්තෙන් අපි දැන් ආපු. ගොඩක් දුරයි. ආපු පාර ගොඩක් දුරයි. අර පැත්තේ නෑ බහින්න. මේ එතනින් කෙලින් මුඩට ගියා. එතනින් පොඩි දැනනවා වගේ තියෙනවා. බෑගෙන යන තියෙන්නේ රක්සක් තියෙනවා. රක්සක් කලින් ටක් කරලා. අපි දැන් මෙම හන්දානි හැබැයි බයින්න යන්නේ. මොකද එන්නේ? උලංග පොල්ලේදී අපි බැච්පොට් එක අරන් ඉවරලා ඉක්මනට මෙතනින් පිටත් වුණා. මොකද වැහ කරවල තිබ්බා. අපේ ටාගට් එක තිබ්බේ ගල් පොත්තට වහින්න කලින් යන්න. ඉතින් අපි ඉක්මනටම අපි හැමෝමත් එක්කම ඉවරලා ඉක්මනටම වටේ ලස්සන බලාගෙන ගල් පොත්තට යන්න තමයි try කරේ. කොල්ල වෙනවා තරගෙන එන්නේ. එයා පැත්තේ වැය කරවලයි කොල්ල වෙනවා තරගෙන. අරුණේ අජනයි එක්කෙනා පිටිපස්සේ එක්කෙනා පොලිමට මේ හැරි ගියේ. මොකද ඉස්සර කරන යන්න බෑ. ඉස්සර එක්ක පල්ලයට යන්න පුළුවන්, එක්ක අනිත් පැත්තට යන්න පුළුවන්. Time. Old chair arms beneath me, brain boards keep the time. If this sound ain't perfect, අපි ටික ටික ඉස්සරහටම ආවා. that's how it's mine. Someone left the radio humming low next door. Someone left the radio humming low next door. Static sings the harmony. I couldn't ask for more. නියමයි ඕනා. පොඩා ඉස්සරහ යන්න ඕනේ කොල්ලේ. දෙකේ කොල්ලේ. අම්මට දැන් වරෙල්ලා ඉක්මනට වරෙල්ලා.
ඉමර්ජන්සි අවස්ථාවක් මේ අවස්ථාවේ. මෙඩා හරියට දුවනවා නේද? Come on boys, come on boys. මහගිරි තමයි වගේ. මේක නම් යන්න අමාරුයි මගරිට. කොහොමද? තා පොඩ්ඩයි. Come on, කොත්මලේ, come on. අපේ යාළුවත් එනවා. Moths dancing like they know the tune. Every breath feels. But tonight the world's in tune. රබඩ මේ වගේ ඉන්න බැරි ළමයි එක්කගෙන මොහොම තමයි අද වෙනාවේ. නෑ රබඩ මේ එහා පැත්තේ පේනවා. Playing boards keep the time. Old chair home beneath me. Playing boards keep the time. යමන් බෑනේ බේ. රබඩයි. යමන් නිව කොතා. නිව ලලා. if this sounding perfect, that's how it's mine. බැජ් එකේ හැමෝගේම එකමුතුකමින් හැමෝම වහින්න කලින් ගල් පොත්තට ආවා. ඉතින් මාරම ඇචීව්මන්ට් එක මේ හරියට එනකොට අපි වහින්න කලින් කොහම හරි ආවා. මොකද වහින්න කලින් ඒකන් බැරුණොත් එහෙම පේන්නේ නැහැ, පාරක් පේන්නේ නැහැ, මිදුම් බානවා. අපි ගල් පොත්තට ආවා විතරයි මිදුම් බාන්න ගත්තා වැස්සත් එක්කම. හරියට ඇවිල්ලා මට උඩු මිදුම් බානවා boys. අම්මඩ ගයිලා ගියා ඔක්කොම. මේ හරියට අපේ අයියලා දෙන්න කිව්ව විදිහට එක්කෙනා පිටිපස්ස එක්කෙනා බෑග් අල්ලගෙන වගේ එතනින් ඉස්සරහට එහෙම තමයි ගියේ. ඊට පස්සේ හැමෝම මොකද මගේ එක්කෙනා මග අරින්න පුළුවන්. ඒකින්ද හැමෝම පිටිපස්සෙන් අල්ලගෙන එහෙම තමයි ගියේ. ගොඩාක් ඉස්සරහින් අය පේන්නේ නැතුව ගියා. මේ හරියදී
මඩුළු. මේ හරියදී ඉස්සරහා ඉන්න ළමයි පේන්නේ නැහැ කොහොමත් මීදුම හින්දා වැහිලා තිබ්බේ. ළඟ ඉන්න 4-5 දෙනා විතරයි වෙන්නේ. ඒ තරමට මීදුම වැහිලා. अबे मूस की बर्थडे के एकदम क्या है අපි අල්තේ මැෂින් එකක් හදලා මේ කියන්නේ. අර බෝල් කඩන එක වගේ. නිකෝ ඉස්සරහට ආවම. හවුද? නිකෝ ඉස්සරහට. මේ මෙතන ගලක් තියෙනවා ගල් දෙපොක්ක කේකාට රජවරු හදලා තියෙන මෙවුවා. ගල් දෙපොක්ක ඒකාලේ රජවරු වලක්. දැන් දෙකේ දාලා එන්න පුළුවන්. වහිනවා මීදුම දෙපැත්තේ හෙළ ඔහොම තමයි ඔය හරියේ ගියේ වැඩි ඈතකට පේන්නේ නැහැ මීදුම ඉන්න වැහලා තියෙන්නේ වහිනවා All the members present. Yeah. ළමයි ඉන්නවද කියලා බලන්න හැමෝම අප්පා ඉන්නවද? නියමයි. නාට්ටු. නියමයි රොණි නියමයි. රොණි හොඳයි. අපි ගත්තද? Come on boy, come on boy. Porch light flicker on the siding. Boys ඔක්කොම මේ හරිය පොඩ්ඩක් කට්ටිය හිරේලා හිටියේ මොකද එක්කෙනා පිටිපස්සේ එක්කෙනා යන්න ඕනේ අමාරු වෙච්ච ළමයි කීප දෙනෙක් හිටියා ඒ කට්ටියත් එක්කගෙන හිමීට තමයි මේ හරිය යන්න ඕනේ මොකද ඉස්සරහින් ඉඩ නැහැ ඉස්සරහින් අමාරුයි දෙපැත්තේ හෙල එක පැත්තකට රෙඩි තිබ්බොත් හෙල අනිත් පැත්ත කන්ද පල්ලමට යනවා ඉතින් වටේ රසට බලන්න මාරම ලස්සන කියන දේ දෙන්නේ ඉතින් මීනුමත් එනවා මේ වගේ අමාරු ළමයි ඇදගෙන තමයි ගියේ මෙන්න වැඩ මෙන්න මු මේ ඊස්ටර් කාරෙක් ඉන්නෝ ඊස්ටර් කාරෙක් ඉන්නෝ අම්මට බල්ලගේ ස්ටේජ් කලෙටද ගහන්නේ මහත්තයෝ බල්ලයටත් කළා මේ ඔය shopping එක කරන් වරෙන් එද්දි පේනවනේ ලස්සන මාරම ලස්සනයි ඇත්තම කියන්න තේරෙන්නේ නැහැ ඒක මාරම ලස්සනයි ඇවිල්ලා බලන්න වටේටම ඉතින් යා ගන්න බැරිද මාර ලස්සන තියෙන්නේ අසීරු ගමන් වල අවසාන ප්‍රතිඵලය ඔක තමයි කැත්ත මීඩියා ගහනවා මෙතන මුකුත් නෑ නිදන් සම්බන්ධයෙන් තඩියක් හරි මොකක් හරි කුකුල් අඩියක් හරි දීප්පනේ මොකක් හරි කරා මම විතුන් එනවා මේ අවස්ථාවේ මේ වාට මොකද්ද මේ සම්බන්ධයෙන් කියන්නේ අදහසක් කරමු කරන්නේ හරිම සතුටුයි අපේ ගලන්නේ මේ සහෝදරයෝ හැම එකට එකයි නා තමන්ගේම නංගි අක්කා කියලා හිතාගෙන කටිය හැම කටිය නම් එකේ හිතාගෙන ඉන්නේ සතුටුයි ඇත්තන එලගිරි එලගිරි බොයි සයිලේ ඉන්නේ
හලෝ නෑ අර අතනනේ ගහන්න තිබ්බේ අර අතන පහුනේ ගල්පොත්ත තමයි අපි අර ඉඳගන්නේ මහන්සි හරි ඊට පස්සේ දැන් බහින ගමන් ඔව් ඇත්තටම මේ බහිනවා දැන් මේ අනිවාර්යෙන් මේක අප්ලෝඩ් කරන්න මම දහසක් කිව්වා ඒක දාන්න දාන්න එලගිරි පල්ලෙහාට යමු ඒවාට මම ඇප්‍රීෂিয়েට් කරනවා ඒ උදව් කරපු උදව්කරියලට ලලාට සහ මම දැක්කේ නෑ ගෑල්ලා මයි කාටද උදව් කරේ ඈ බණ්ඩාගාරි මහත්තයා අන්නගාරිය තර හැම්ම ඉන්නේ මේ ණයවාදී ණයට ඇවිල්ලා අපි ගෙවන්නේ නැහැ ණයට ATM එකෙන් නැති ඉන්නද සල්ලි දෙන්න බෑ ශ්‍රී ලංකාවේ ATM දෙන මොකද ATM එකක් නැහැ කවුද සැමියාද සැමියා මලකට පැන්න වගේ පැන්න කවුද කටුනේ අඩෝ රොනි රොනියා අන්තිම ඈ අන්තිම නෑ ඉවරයි සේල් එක තේල් එක අන්තිම හරිය අම්මට එලගිරි එලගිරි එන මම බයි නෑ හරි බෑසා Porch light flicker on the side. Moths dancing like they know the tune. Porch light flicker on the side. Moths dancing like they know the tune. Every breath feels borrowed. අම්මනට ගමන් සකයක් වෙනවා පිටිපස්සේ The world's in tune. ඉතින් ඔහොම තමයි ගමනේ අන්තිම හරිය බහගෙන යනවා මෙහෙම බහගෙන අමාරුවයත් එක්කගෙන කොහොම හරි ගමන ඉවර කරා හැමෝම මෙහෙම ඉවර වෙලා ඊට පස්සේ තේවත්තම් මැරින් ඉන්නලා හන්තානේ පන්සල ගාවට තමයි අපි ගෙලින්ම බැස්සේ මේ අදහස් ප්‍රකාශ කරන්න අයික්‍ය වෙන වගේ අයිග මංගී වේ කොකුදේ වුණා කියන්න අදහස් එකතු කරන්න මට සතුටුයි ගෑල්ලා මේ පෞතරය ඉවර කරපු එක ගැන වාට මොකද හිතුණා අර මේ මොකක්ද මේදුම ආවට පස්සේ ආවට පස්සේ මම හිතුණා ඇත්තටම මට හිතුණා එකෙක් හරි අතර මම ඊට පස්සේ ඉරාවල් මම හිතුවා අඩු මේකෙක් හරි වැටේ කියලා කියනවා එහෙම හිතුවද ඔව් අනේ යන්න එහෙමයි නේද එකෙක් හරි වැටුණා ආතල්නේ සතියක් විතර නිවාඩුයි හොඳටම ආවා වා හොඳට ඉවර කරලා හයික් එක මොනිද වෙන්නේ මේ එන්ජොයි කරාද හොඳට සහෝදරත්වයෙන් පල්ලෙහාට ආවා එන්ජොයි කරාද හයික් එක හරි එලගිරි thank you වත් අදහස එකතු කරන්න කොල්ලෝ ටිකට පින් සිද්ධ වෙන්න පල්ලෙහාට වැයගත්තා මුල හරියන මං නැංගා ගැම්මින් නැංගා අර ගල් පොත්ත නැංගගෙන තමයි පොඩ්ඩක් බැරි වුණා ඊට පස්සේ දෑ ගන්න කොට බැරි වුණා ඒ ටික ඇදගෙන ආවා දැන් නම් පොඩ්ඩක් කකුල් දෙක මට දැන් තියෙනවා කියලා මට හොඳට දැනෙනවා කකුල් දෙක මම මට කකුල් දෙක තියලා රුපියල් 3000 සපත් දෙකට ඉස්කෝලේ ගත්තා දවස් ඉවරතක හයික් එකේ සවද්ද ගන්නනේ මේ ඒ ගැන කියන්න තියෙන ඉතින් අන්තාන කඳු කන්ද තරණය කිරීම සම්බන්ධ මේ කරා කියන්නේ ඉතින් නැග්ග තමයි කියන්න දෙයක් නැහැ බා කරලා කියලා සුපිරිද සුපිරි කැමයි එලගිරි අන්තාන ගමන සුපිරි අවසාන වෙද්දි මාව කරේ තියන් ආවේ කොල්ලෝ ටික ඒක තමයි සුපිරිම කෑල්ල ඇවිද්දා දන ගෑව බඩ ගෑව ලිස්සුවා හිර වුණා ඌ කන තුන් පාරක් ගත්ත කතන ගත්තා ඒක වෙනම කතාවක් කොල්ල ඇදන් ගියා ඉතින් සුපර් එක්ස්පීරියන්ස් එකක් ආදරේ වෙච්ච එකට සුපිරි එලගිරි thank you very much ඔව් සාර්ථකව මේ හයික් එක ඉවර කරා කට්ටිය හොඳ සපෝට් එකක් දුන්නා F40 ජය එලගිරි ජයවා thank you චුටි මල්ලි අදහසක් එකතු කරන්න ඇත්තටම අපි සාර්ථකයි මම හිතුවට වැඩිය මම දැනගත්ත දවසක් වුණා මට දැන් ඇවිදින්න පුළුවන් කියලා මට උඩු බන්දුකුන් නැක්ක ඇත්තටම සාර්ථකයි
එලගිරි thank you. පිටි ගමන කාරින් බැට් ට්‍රිප් එකක් කට්ටිය ඔක්කොම බැට් එක බොන්ඩේ වැඩි වුණා. අට ගමන. එලගිරි අයිකේ සම්බන්ධව වගේ අදහසක් එකතු කරන්න. ඒකේ ඇත්තටම හිතපු තරම් අමාරු නෑ. මේ පයිලට්ලා අමාරුයි කියලා විතර වෙන්නේ. මේ වගේ පයිලට්ලා මෙයා තමයි ලොකෝටම කියන්නේ. නැත්තම් මේ අමාරුයි කට්ටිය කන්ට්‍රෝල් කරගන්න. මේ ලේසි පහසුවට තකපුවම ගමන යන්නේ නැහැ. ඇත්තටම මාළුකම කුන්නේ අපේ ගෙදර තියෙන්නේ. අපේ ගෙදර අයික එක බීට වඩා වෙලි. නේ අයික කතා කරන්න අපි ප්‍රශ්න පස්සේ ඉඳලා. ඇත්තටම පොඩි සුන්දර ගතියක් තියෙනවා අවශ්‍යයි බැස්සා. මම කියන්නේ ලව් කිහිපයකට සෙට් වුණා. ලව් කිහිපයකට සෙට් වුණා. තියෙන ලව් වැඩි දියුණුණා. තනිකඩ එවන්නම් ඉතින් තනිකඩ වගේ. මෙලා නේද එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ඔව්. ඕන කන්දක් කෙල්ලෙක් ගලා ගන්න පුළුවන් දැන්. මාව පල්ලයට එකක් අරන් ආවේ මෙයා තමයි. තව්ව ගැන ආඩම්බරයි. අපි ඩිලක් මාව අරන් ආවා. අම්මඩ ඩිලක් මාව අරන් ආවා. සෑහෙන ගේමක් දුන්නා මාව අරන් ඉන්න. ඊළඟ තව්ව. තව්වයක ඇවිල්ලා උක්කනවා. තව්වගේ මොරාල් එක වටින. නේද? තව්වයක ලේඩි පාස් ගමනක් දාලා. ලේඩි පාස් ගමනක් දාලා. අර මීදු මෙහෙම එනකොට මොකද්ද වාඩේ? ඇත්තම තමයි මීදු වෙන්දි බන්නේ. අන්නේ අපිට අඩුවෙන් මොකද එක්ස්පීරියන්ස් එක ලැබුණා. ඒක තමයි මාත් කල්පනා කරේ. එක්ස්පීරියන්ස් එක අපි ඊට වඩා හොඳ එක්ස්පීරියන්ස් එකක් ලැබුණා. වැස්සක් ගානට ආවා. වැස්ස වීඩියෝ උලංගා පොල්ලේ ආතල් එක ඔක්කොම සෙට් වුණා. අස්සන්න දැස්ස අපිරේ යන්න දෙයක් නෑ අර එතකොට ඊදුම එනකොට අර අරියන් මේට වෙයිල ගිහිල්ලා යන්න දැන් වෙනම ලෝකෙකට ගියා සීන් එකක් ආවේ අපි අර සිංහරාජේ ගිහිල්ලා එච්චර ආවේ නෑ නමුත් අර දැන් නම් පෙරියල්ල තිබ්බේ නම් පෙරියල්ල එක තිබ්බා නම් පෙරියල්ල තිබ්බා නමුත් මෙයාගේ අර හම්තානේ අර දැන් අර කල්ලු සීන් එක අර කැම්පස් එකේ ළමයි ගිහිල්ලා අතරමංගලා හමුදායෙන් බේරගෙන ඒක සීනුත් තියෙනවා ඊට පස්සේ ඒ ෆීලිං එකත් එක්ක අර වීඩියෝ දාලා ටක් ගාලා ආවට පස්සේ ඒකත් සෙට්ුනේ අපිට හොඳම තැනින් ගල්පොත් හරි ඒක මාරුවා හරි නියම අයියා කියන්නේ කියන්න දෙයක් නෑ සුපිරි හයික් එක කැම්පස් එන්න ආයේ මේ අද්දගේ විදින්න මේ අද්දගේ විදින්න කැම්පස් එන්න තාන යන්න මේ ඉතින් යන්නේ එතකොට මේ පොල්ලෝ තේ බොනවා අද හයික් එක ගැන කතා කරනවා මොනවා ඉස්සරහනේ අපි අයලා වෙන්න තියෙනවා මේ ඉන්න අපේ මොකද තයිව දෙන්න අප්ලයිඩ් සයන්ස් එකේ අයලා වෙන්න මේ ලොකු සපෝට් එකක් දුන්නා මේ අයලා වෙන්න තමයි ඉස්සරේ very nice hike එක super experience එක ස්තුතියි ලකි ස්තුතියි thank you very much මේ හයික් එක හොඳයි හෙඩ් එකේ ඒ මාම හෙඩ් එකේ තමයි මුලින් හිටියේ ඊට පස්සේ බොඩියට ආවා ඊට පස්සේ ටේල් එකට ආවා ඊට පස්සේ ටේල් එකෙන් ආයෙ බොඩි එකට ආවා ඊට පස්සේ බොඩි එකෙන් තමයි වලට වැස්සේ එලගිරි හයික් එක ඊටුවට වඩා හොඳයි මේ ආවෙ නැති අයත් ඉන්නවා පොල්ල දීම කොල්ල ඉන්නනේ සෝමේ නම් දඩම් පොල්ලක් තිබ්බා ඊරෑ වෙනකන් ඉතියා යන්න පෑ 4ක් විතර තියෙනවා පොල්ලා කියලා තිබ්බේ ඊට පස්සේ දැන් පොල්ලා එක තව වැඩි වෙනවා ස්ථිර වුණා එලගිරි හොඳ අත්දැකීමක් ඇත්තමයි ලස්සනයි ටිකක් වාන්සි ඇත්තටම මට මාර ආඩම්බරයක් මේ ලංකාව මෙච්චර ලස්සනයි ඒ කියන්නේ අර වාඩ මීදුම එනකොට ඒක ඇත්තම ඒක මාර මේ හොඳ අත්දැකීමක් මාර ත්‍රාසයක් අර රෙවිලා මාර ත්‍රාසජනක අවස්ථාවක් කිව්වා හිතන්න වැටේද දන්නේ ඇත්තටම මරුයි මං ආසයි සිරාල් එලගිරි thank you වගේ අදහසක් එකතු කරාට මම නම් කියන්නේ මට මේක ඊටුවට වඩා ආතල්. ඒ කියන්නේ මේ කකුල් රිදෙනවා තමයි. මේ අත්දැකීම හැමදාම හම්බෙන්නේ නැහැ. ඔව්. එකපාරයි ගන්න. මරු සුපිරි. ප්‍රොස්පෙක්ට් විදිහට මීදුම ආව. ආත. දෙමිල ඉන්නේ. හන්දි. එලගිරි thank you very much. ජයවා. මඩ තිබ්බා උඩට ගියට පස්සේ මුකුත් තේින්නේ නැතුණා වලාකුළු ඇවිල්ලා thank you very much. ජයවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ සඳගිරි සෑගාවට. ආවා නෙවෙයි එවුණා අපි දානවානේ හන්දානේ හයික ගන්න කල වෙලා මෙහෙම වඩිවෙල දුවනවා මේක බලන්න ඕනින්ද උන්නට ඕනින්ද ආයි මට නම් එච්චර ලොකු වාසාවක් නේ හැබැයි මේ view එක නම් ලස්සනයි
අර කඳු යාම පහු කරන්නේ. මේ කන්ද පහු කරලා ඒක කවර එක හරි මේක පහු කරලා මේක පහු කරලා මේ හරින් බස්ස. අබුන් හයික සුබිරි. එනවා ජනේ. අසන හැබැයි. මේ හයිකේ සම්බන්ධයෙන් අදසක් ඉදු කරන්න. සම්බන්ධය තමයි හොඳයි. පොඩ්ඩක් ඉතින් ලොකුවට කියන්නේ නෑ නෑ කියන්න වඩා අර මේ මීදු මේ මාමා මොහොත් සීලින්. මීදු මේ මාමා පේන්නේ නැහැ. ලොකු දෙයක් නැහැ. මේ මම දැක්ක ඔයා අර ගෑලමේට උදව් කරගෙන හයික් එක එක්කන් ආවා. ගෑලම උපරිම ශක්තිය දෙන්න ගියා. නමුත් මගේ ශක්තියත් එක්ක අමාරු දැම්මා. සීන්ස් එක තියෙන තරුණයෙක් විදියට උස කීයද උස? මේ වොයිස් කට් ගන්න ඕනේ නැති යන්න බෑ. මෙයාට කැමරාවට පෙන්වන්න මේ තරුණයාගේ අනිත් කොච්චර සිහින් වුණත් මෙයා තමන්ගේ වගකීම කරා නිවැරදි මනුස්සයෙක් පරිම සහයෝගය දැක්වුවා මටත් අමාරුයි මේ පේනවා පේනවනේ වෙලා තියෙන දේවල් මටත් අමාරුයි දැඩි දුවල්ලා තියෙන්නේ මානසික හරි ෆොටෝග්‍රැෆි සම්බන්ධයෙන් මෙහෙමයි ඇත්ත වශයෙන්ම අද ගහනුනේ බැච් ෆොටෝ එක සහ මෙතන අවසාන ෆොටෝ එක පමණයි කැමරාවෙන් සියල්ල ෆෝන් එකෙන් කැමරාව අතර ගන්න තියා පාන් තියා ගන්න බැරුව තමයි ආවේ කැමරාව බෑග් එක වෙන එකෙක් ගාව මං වතුරක් ගන්න නැතුව පල්ලෙහාට බැස්සා එලගිරි ජය මේ වගේ අදහසක් මම ගත්තේ නැහැ මම. ඔය මේ චාරිකා සම්බන්ධයෙන් ඒක හයික් එක සම්බන්ධයෙන් මගේ ධනිස් දෙකයි තමයි අපේ ආසනේ පුණු සොයුරියන්ටත් උදව් කරගෙන අපි කොහොම හරි ගමන ගිහිල්ලා අපේ ඒකට ගොඩක් සතුටුයි. එහෙනම් අපි යනවා. එලගිරි ජයවා. මේ සෞන්දර්යයේ දැන් දුන්නා බලපන් මේ ප්ලේට් එක හදලා ආන්තර දොරාට ඒ මල්ලිලා වෙනුවෙන් එනවා නේද උඹලා ස්කෙප් එකක් දීලා ඒම අපි ඉවරයි කොහොමද හතුරින් තේ බෝලෝ ජයපෑ මොන මේ වෙලාවේ මේ කියන්නේ අදහස් එකතු කරන්න හයික් එක සම්බන්ධයෙන් අන්තානේ අපේ ගමන සම්බන්ධයෙන් තව මෙහෙමයි මම උදෑයි කියන්නේ මම දන්නේ නැහැ අතක මම මුල ටික විතරයි මේ ටේල් එක ආවේ ඊට පස්සේ මම එනියම හෙඩ් එකේ ඉස්සරහින් ගියේ වැඩක් නැහැ කියලා හිතන කවුරු මේ අපේ හන්දාන ගමන සම්බන්ධයෙන් අදහසක් එකතු කරන්න කියන්න මොනවද කියන්නේ? මට අතන දැන් කියන්න අමාරුයි. පොඩ දවල් ඔස්ටර් පැත්තට આવුවම මම සම්පූර්ණ විස්තර දෙනවා. නෑ නෑ ඔය කියන්න මේ එන්ජොයි කරපු විදිහ ඔය කියන්න පොඩ්ඩක් දැන් තේ බොන ගමන් ජයපෑන් බොන ගමන් පටන් ගත්තා. ඊස්සේ අපි ඔය ඉස්සරහම අපි කෑවා. බිස්කට් එක සම්බෝලයි බතුයි කෑවා. සම්බෝලයි බතුයි කාලා අපි ගියා. නපින්න පටන් ගත්තා. ඊට පස්සේ පැයයි ගියේ ආය කෑවා. ඊට පස්සේ අපි හන්දාන නගින්න පටන් ගත්තා. නැක්ක ගමන් ඔන්න නැක්ක කොහමද? ඊට පස්සේ පිට ගල් පොත්තට යනවා. ගල් පොත්තට නැගෙන යද්දි වලාකුළක් ආවා. හරිද? වලාකුළ හින්දා එතන ෆොටෝ එක ගන්නදුව අපි අයින්න ගත්තා. සෙට් එකක් ඊටුවා. හරිද? සෙට් එකක් රෝල් වුණා. තව සෙට් එකක් පිළිවෙලට ආවා. හරිද? තව සෙට් එකක් එන්න බෑ කිව්වා. ඊට පස්සේ හොඳම දේ තමයි අපි ඔක්කොම කරලා ආලා කැම්පස් එකට. දැන් තේ එකක් බීලා දැන් යන්න කිව්වා අපිට. Thank you. එලගිරි සම්මා සම්බුත් සරණයි. එලගිරි ජයවා